ඔය දන්නේ නැති පහුගිය දවස් කිහිපෙම මම තායිවාන් වලට ගිහින් හිටියා කියලා තායිවාන් වල තිබිච්ච කම්පියුටෙක්ස් ඉවෙන්ට් එකට. ඉතින් තායිවාන් වලදී සෑහෙන ටෙක් ගැජට් ෂොප් කරන්න පුළුවන්. මොකද තායිවාන් කියන්නේම ටෙක් කන්ට්‍රි එකක් එක්තරා විදිහකට. ඉතින් මම මේ ගත්ත ප්‍රොඩක්ට්ස් ටික තමයි මගේ මේ මේසුල තියෙන්නේ. එක එක විදිහේ ගැජට්ස් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් මම නිකන් ඔය අන්බොක්ස් කරනවට වඩා මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනි කියලා. මේ එකතු වෙලා ඉන්නේ මගේ තායිවාන් ටෙක් හෝල් එකත් එක්ක. ඉතින් මේක ටිකක් කැෂුවල් අන්බොක්සින් එකක් වෙන්න වගේ කරන ගොඩාක් ප්‍රොෆෙෂනල් දෙයක් නෙමෙයි. මට හම්බෙච්ච පුංචි පුංචි ගිෆ්ට්ස් වගේ දේවල් තැන් තැන් වල තියෙනවා. මුලින්ම අපිව මේ තියෙන ROG කැප් එකට මම මේක මුලින් දාගන්න. මේ කැප් එක හම්බුනේ ROG පාටි එකේදී. ඒ කියන්නේ ROG ප්‍රොඩක්ට් ලොන්ච් එකෙන් පස්සේ ආෆ්ටර් පාටි එකක් තිබ්බා. එතනදී කම්පිටිෂන්ස් දිනක් දෙක එක දේවල් හම්බුණා. මේක එක. මෙතන ඉහට ගියට පස්සේ තව කූල් ෆ්‍රිජ් මැග්නට් එකක් හම්බුණා කම්පියුටෙක්ස් එකේදී. ලොකු ලොකු දේවල් ගොඩක් තියෙන අන්බොක්ස් කරන්න පුංචි පුංචි දේවල් වලින් පටන් ගමු. ඊට පස්සේ ROG තවත් කී ටැග් එකක්. තවදුරටත් ROG මේ වගේ පුංචි පර්ස් එකක්. ඊට පස්සේ ආෆ්ටර් පාටි එකේ තවත් හම්බෙච්ච දෙයක් තමයි මේ තියෙන ක්ලීනින් කිට් එකක් මං හිතන්නේ. මේක ROG බ්‍රෑන්ඩිං එකක් එක්කෙන ට්‍රේනින් කිට් එකක්. එක දේවල් ගොඩාක් තියෙන විදිහ එකක්. මයික්‍රෝෆයිබර් ක්ලොත් එකක් එක්ක. ඒ වගේම නෝට්බුක්ස්, ටැබ්ලට්ස් වලට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ස්ලීව් එකක් ලැබිලා තියෙනවා. මේක නම් ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම කම්පියුටෙක්ස් එකෙන් හම්බෙච්ච බෑග් එකක්. අපි මුලින්ම පටන් ගමු Google Nest Mini එකෙන්. අපි ගොඩක් ඉස්සර Google Home Mini එක රිවිව් කරලා තියෙනවා. ඒ වගේම කවුරුත් ගන්න කලින් Google Home Mini එක Google Nest Mini එක Nest කියන සීරීස් එකත් එක්ක ගොඩක් Google products rebrand වුණා. මේ තියෙන second generation මේ තියෙන latest generation එකේ Nest Mini එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මගේ කලින් Studio 2 එක බලලා තියෙනවා නම් තව මගේ videos ගොඩක මම Google Home තමයි primary පාවිච්චි කරන්නේ studio එකට. මගේ මේ lights ඔක්කොම control කරන්න, air conditioners ඔක්කොම control කරන්න. මේගේ ගොඩක් දේවල් වලට. ඉතින් මේක අලුත් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. හැබැයි ඔයගොල්ලෝ බැලුවා නම් මම හිතන්නේ මම ඊයේ වෙන්න ඕනේ දැම්ම වීඩියෝ එකක් EasyWiz ලගේ කැමරා එකක. මේක මම පටන් ගන්න ඉඳන් මම මගේ Google Home එක කවුරුද උස්සලා ගෙනිහිල්ලා කියලා මගේ ස්ටුඩියෝ එකේ එක පැත්තක තිබිච්ච Google Home Mini එකක්. ඉතින් මෙන්න මේකට තමයි අතර මම මේ Google Mini එක ගත්තේ. චොක් කියන කලර් එකෙන් ගත්තේ. මීට අමතරව charcoal කලර් එකකින් ගන්න පුළුවන්. ඒක ටිකක් කළු පාට හොයනවා නම් සා කලර්ස් කීපයක් තියෙනවා. මේ කලර්ස් දෙක විතර අතරම available තිබ්බේ. මම whitish සරප් වලට කැමති නිසා මම ටිකක් whitish වගේ තියෙන මේ චොක් කලර් එක සවර ගත්තේ. තවදුරටත් box එක ඇතුලේ අපිට හම්බෙලා තියෙනවා සුපුරුදු පරිදි Google එකේ paperwork. ඒ වගේම අපිට හම්බෙනවා මේ වගේ charging adapter එකක්. ඉතින් Google Home Mini වල තිබුණ ගොඩක් කියලා micro USB වගේ ඒවා. second generation එකේ මෙන්න මේ වගේ pin එකක් එන්නේ. Download the Google Home app. මම මගේ Google Home Mini එක set up කරගන්නවා. හොඳ හොඳ දේවල් අන්තිමට තියලා පොඩි පොඩි දේවල් ටික unbox කරන් යමු. Hey Google, play some music. Okay, playing Spotify. මෙතන Xiaomi ලගේ temperature එකයි humidity එකයි monitor කරන clock එකක්. ඉතින් ශ්‍රී ලංකාවේ මේදී අපිට Xiaomi products purchase කරන්න පුළුවන් officially. හැබැයි ගොඩක් වෙලාවට වෙනත් රටවල Xiaomi ලගේ official flagship stores එකෙන් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ වගේ තැනකට ගියොත් ටිකක් අර ගණන් වයිස් කැඩෙන්නේ පොඩ්ඩක් ගාන අඩුයි. ඉතින් ලොකු වෙනසක් තියෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් අර overall ගණිතී විශේෂයෙන් මේ තායිවාන් කියන ගොඩක් චීනට සමීපව රටක් නිසා මේ Xiaomi වගේ products සාපේක්ෂව ගණන් අඩුයි. අපි මේ වගේ store එකකට ගිහිල්ලා purchase කරද්දි ඉතින් මේ clock එකට මම හිතන්නේ CR2032 වගේ battery එකක් දාන්න ඕනේ. ඉතින් මේ පුංචි clock එකත් අපිට Xiaomi ලගේ smart home app එකත් එක්ක connect කරන්න පුළුවන්. මේක smart home app එකත් එක්ක connect කරාට පස්සේ එයා එතනින් යාට time එක හැමදේම auto sync කරගන්න. මම මේකේ කිහිපයක්ම purchase කරා. මේක පෙන්නන විදිහට මේකේ time එක පෙන්නනවා, humidity එක කියන්නේ ආර්ද්‍රතාවය පෙන්නනවා, ඒ වගේම temperature එක පෙන්නනවා. ඒ වගේ මේ දේවල් අපිට Xiaomi ලගේ app එකෙන් track කරගන්න පුළුවන් සහ අපිට හම්බෙනවා මේ වගේ stand එකක්. ඒ stand එකත් එක්ක මේක මේ සුඩ නිකන් තියලා තියන්න පුළුවන් වගේ setup එකේ වගේ. එහෙම නැත්නම් magnet එකක් තියෙනවා. මේ magnet එක connect කරන්න පුළුවන්. මෙතන double tape වගේ ගම්මයක් තියෙන්නේ. මේකෙන් fridge magnet එකක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ fridge එකේ වුණත් හරිය නැත්නම් magnet එකක් attach කරන්න පුළුවන් තැනක වට attach කරලා තියන්නත් පුළුවන්කම තියෙනවා. ඒකම product එකෙන් ගිහිපැත් තියෙන සම එකක් ගන්න unbox කරන්න යන්නෙත් නැහැ. අනිත් එක මේ මං කියන හැමදේම මෙතනත් නැහැ. මෙතන පොඩ්ඩක් interesting කියලා හිතන දේවල් ටික තමයි මම select කරගත්තේ. ඒත් එක්කම මම අර එකක් setup කරන විදිහ පෙන්නන්නෙත් නැත්තේ. මොකද ඔයාලට related නොවන දේවලුත් මෙතන තියෙන පුළුවන් නිසා. අපි Xiaomi ලගේ products ටික ඉවරයක් කරගමු. මේ තියෙන්නේ Xiaomi ලගේම night lamp එකක්. එහෙම නැත්නම් night light එකක්. night light 3 කියලා මේක එන්නේ. අපි මේකත් unbox කරගමු. මට තේරෙන්නේ Xiaomi ලා මේ මෙච්චර size booklet එකක් මේ languages ගන්න තියෙන booklet එකක් හැම product එකක් එක්ක මේ පුංචි products එක්ක පාව වෙලා තියෙනවා. අපිට type C cable එකක් හම්බ වෙනවා. ඒත් එක්කම මේ වගේ අපිට night light එක බලා ගන්න හම්බ වෙනවා. Xiaomi logo එක බලා ගන්න හම්බ වෙනවා. මට තාම idea එකක් නැහැ මේක වැඩ කරන්නේ කොහොමද කියලා. අනෝ මං හිතන විදිහට wow මේක බැටරි එකක් එක්ක එන්නේ. ඒ කියන්නේ මේක අපිට rechargeable lamp එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක auto mode එකේ තියෙන. ඒ කියන්නේ මෙයා අපේ වටේ තියෙන light එක අඳුර ගන්නවා. දැන් මෙතන light එක තියෙන නිසා දැන් මම මේක on mode එකට දැම්මට පස්සේ මේ වගේ on වෙනවා.
දැන් මේක ඔන් වෙලාමයි තියෙනවා මම ඔටෝ මෝඩ් එකට දැම්මොත් මෙයා දැන් ඔයාලට පේන්නේ චුට්ටලකදී ඔටෝ ඕෆ් වෙයි දැන්. මොකද මේ සෙන්සර්ස් වල ලයිට් එක ඩිටෙක්ට් වුණාට පස්සේ දැන් මෙයා ඕෆ් වුණා මේ. ඒ වගේ මේකෙත් මැග්නට්ස් තියෙනවා, ඩබල් ටේප් ගම් එකක් තියෙනවා. එක විදිහට අපිට මවුන්ට් කරන්න පුළුවන්කම තියෙනවා වගේම කේබල් එකක් හම්බෙලා තියෙන නිසා ඔයාලට කරන්ට් එකට ප්ලග් කරලා තියාගන්නත් පුළුවන්කම තියෙනවා. මම හිතන විදිහට මේක විතරක් අපිට ස්මාර්ට් හෝම් ඇප් එකත් එක්ක කනෙක්ට් කරන්න නැහැ. ඊළඟට අපි Xiaomi ලගේම තවත් ප්‍රොඩක්ට් එකක් පැත්තට මේක තමයි Xiaomi ලගේ ස්මාර්ට් ඩෝබෙල් 3S එක. මේක නම් ස්මාර්ට් ප්‍රොඩක්ට් එකක්. මේකේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ motion detection sense එකක් තියෙනවා, IP65 water resistant තියෙනවා, මේ වගේ 2K resolution එකක් තියෙනවා වගේම 5200 mAh battery එකක් තියෙනවා. wow. ඉතින් සෑහෙන දේවල් ටිකක් ඇතුලේ තියෙනවා. මුලින්ම අපිට බලා ගන්න හම්බෙන මෙන්න මේ විදියට අපේ doorbell එක. මුලින්ම අපිට කියලා තියෙනවා මේක full charge කරලා මේක අයින් කරන්න කියලා. ඔයාලා බලා ගන්න තියෙනවා Xiaomi logo එකත් එක්ක අපිට bell එකේ icon එකක්, ඒ වගේ මෙතන වල කැමරාව බලා ගන්න හම්බෙනවා සහ තවත් sensor එකක් තියෙනවා මෙතන එකක් cover කරලා තියෙන්නේ. හොඳම දේ මේක rechargeable battery එකක් එක්ක එන්නේ. නැත්නම් මේක doorbells වල සාමාන්‍ය එක power එකට connect කරන්න එනවා. නැත්නම් battery නිතරම මාරු කරන්න එනවා. මේක සෑහෙන කාර්යයක්. අපිට මේ වගේ port එකක් බලා ගන්න හම්බෙන එක මේ rubber එකකින් cover වෙලා තියෙන. මොකද මේක water resistant විදිහට සකස් කරලා තියෙන. මොකද මේක ගෙදරින් එළිය ගොඩක් වෙලාට එහෙම නැත්නම් අපේ දොර ගාව වගේ ගහලා තියෙන නිසා මේ product එක ඇතුලේ අපිට තවදුරටත් හම්බෙනවා මෙන්න මේ වගේ කොටසක්. ඉතින් මම විශ්වාස කරනවා මේක mic එකක් සහ speaker එකක් දෙකම තියෙනවා කියලා. ඉතින් මේකත් එක්ක අපිට two way audio experience කරන්න පුළුවන්. මම හිතන්නේ මේකේ battery එක නෑ. මේක අපිට always connect කරලා තියන්න පුළුවන් විදිහට type C port එකක් තියෙනවා. USB port එකක් කරා මේක power එක දෙන්න පුළුවන්. මේක සාමාන්‍ය ගේ ඇතුලේ තියෙන්නේ. ඒක අපිට පැහැදිලිවම Xiaomi ලගේ app එක through අපිට Google Home නැත්නම් Amazon Alexa එක connect කරන්න පුළුවන්. Xiaomi ලගේ smart home app එක හරහා අපිට මේ තියෙන කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා view කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට මේ වගේ sticker එකක් ලැබිලා තියෙනවා. අර ඔයා දන්නා මේකේ වීඩියෝ වෙන නිසා කාගේ හරි consent එක ගන්න ඕන නිසා මෙහෙම attention කියලා අපිට consent එක ගන්න පුළුවන් විදිහ එකක් තියෙනවා. මෙතන කැමරා එකක් තියෙනවා කියලා මේ වගේ එකක් ඕනනම් attach කරලා තියාගන්න පුළුවන්. ඉතින් අර මේක ඇත්තටම අර doorbell එකක් විතරක් නෙමෙයි මේක අර motion sensor එකක් තියෙන නිසා කවුරු හරි කෙනෙක් වගේ දොර ගාවට ඇවිල්ලා හරි කවුරු හරි ඇතුල් වෙන්න වගේ try කරනවා නම් ඔයාට ඒ notification එකක් කරා detect කරගන්න හැකියාව තියෙනවා. අපිට අවශ්‍ය නැන roll plug ඔක්කොම ටික බලා ගන්න හම්බ වෙනවා. තවත් lids වගේ දේවල් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේ type C cable එකක් බලා ගන්න පුළුවන්. එකක් හම්බෙලා තිනවා. මේක ඩ්‍රිල් කරනවා නම් ඔයාලා මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඩබල් ටේප් කරන්න පුළුවන්. මේක ඩබල් ටේප් කරන්න පුළුවන් විදිහේ මේ තියෙන ඩබල් ටේප් කොටසක් ඔයාලට මේක අලවලා තියාගන්න පුළුවන් කොහෙට හරි. නැත්නම් ඔයාලට බිත්තියකට වගේ ඩ්‍රිල් කරලා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ තියෙන Xiaomi ලගේ Garmin Stream එකක්. මේක නම් ගොඩක්ම ටෙක් රිලේටඩ් දෙයක් නෑ. ඊට පස්සේ මේ වගේ අපිට අපේ ස්ට්‍රීම් එක බලා ගන්න හම්බෙනවා. මෙන්න මේ වගේ තමයි බලා ගන්න හම්බෙන්නේ. අපිට තවත් මොකක් කර ඇක්සසරි එකක් මම හිතන්නේ අපිට වෝටර් කප් එකක් වගේ දෙයක් හම්බෙනවා. මේක අපිට පිටිපස්සට ඇටච් කරගන්න පුළුවන්. මේ වගේ හොඳයි බලා ගන්න හම්බෙන්නේ. ඊළඟට මම හිතන්නේ අපේ අවසාන non techy product එක unbox කරන්න. මේක තමයි Xiaomi ලගේ body composition scale එක S400 කියන එක. මේකෙත් මං හිතන්නේ මොන හරි ස්මාර්ට් වැඩ ගැලරි ටිකක් තියෙනවා. මේකේ accurate dual band measure, 6 display scenarios, ඒ වගේම 25 health indicators, Bluetooth මේ වගේ එක ඒවා තියෙනවා. ගොඩක් මේ වෙද්දී තියෙන මේ ස්කේල්ස් ගොඩක් අපිට Bluetooth සහ applications එක connectivity බලා ගන්න හම්බ වෙනවා. මම ඩලර්ස් එකකින් වගේ කොහෙරින් මම order කරා පොඩි scale එකක් අපිට ටික කාලයකට කලින්. මේකෙත් Bluetooth functionality එක තිබ්බා. ඉතින් ඒක ගැන එච්චර පුදුම වෙන දෙයක් නෙමෙයි. අපිට තාත් අඩි පේපර්ක්ස් එකක් ලැබිලා තියෙනවා. අපිට මෙන්න මේ වගේ අපේ ස්කේල් එක එළියට ගන්න පුළුවන්. සහන ප්‍රීමියම් ලුක් ඇන්ඩ් ෆීල් එකක් තියෙනවා. ඉතින් මේක තමයි ෆස්ට්ම දේ. මම හිතන්නේ මේකට අපිට බැටරිස් ඉන්සර්ට් කරන්න ඕනේ. ඩබල් ඒ බැටරිස් තුනක් දාන්න ඕනේ. මම හිතනවා මේක අපිට මොකක් කර ඇප් එකක් එක්ක කනෙක්ට් කරන්න ඇති කියලා. වීඩියෝ එක දික් වෙන නිසා මම මේ සෙටප් ප්‍රොසෙස් එක පෙන්නන්නේ නැහැ. ඊළඟට මේ තියෙන Xiaomi ලගේ රවුටර් එකක්. ඉතින් මේක BE3600 මේක Wi-Fi 7 රවුටර් එකක්. ඉතින් ඇත්තටම මම Wi-Fi 7 devices නම් නැතිම තරම්. හැබැයි Wi-Fi 7 කියන එක ඉතාලම ඉක්මනට ඉස්සරහින් ලංකාවේ ගොඩක් ෆේමස් වෙයි. දැන් මොකද දැන් ගොඩක් වෙලාට Wi-Fi 6 6E වගේව තියෙන්නේ. මේ රවුටර් එක Wi-Fi 7 නිසා Mbps 3600ක් වෙනකන් යන්න පුළුවන්කම තියෙනවා. ඉන්සේන්. ඒ වගේම 2.5G Ethernet port එකක් තියෙනවා. මේ වගේ දේවල් විස්තර සඳහන් කළාද high performance quad core CPU එකක් තියෙනවා මේක ඇතුලේ. අනිත් එක මේක මේ Xiaomi ලගේ mesh networking එක support කරනවා. මොකද මම තවචුට් එකේ මෙන්න මේ product එකත් unbox කරන හින්දා මම මේ කියන්නේ. මේ තියෙන product එක මම හිතන Wi-Fi 6 වෙනකන් support කරන්නේ. මේකින් range එක ගන්න පුළුවන් මීටර් 230ක් වර්ග මීටර් 230ක්. එහෙම නැත්නම් වර්ගයට 2500. ඉතින් ඔයා ගොඩක් වෙලාවට තනි router එකක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ router එක හරහා ඔයාට ඒ router එක තවත් router එකකට extend කරගන්න පුළුවන්. දැන් මම මේක මගේ fiber connection එකට
පාවිච්චි කරන්නේ. ඒ වගේම මේක තවදුරටත් එක්ස්ටෙන්ඩ් කරගන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. මොකද මම හිතන්නේ මේකේ LAN port එකකුත් තියෙනවා. මට PS5 එකට ඩිරෙක්ට් මේක කනෙක්ට් කරන්න පුළුවන්කම තියෙන නිසා තමයි මම ගත්තේ. නැත්නම් මගේ ස්ටුඩියෝ එකට මෙච්චර දෙයක් ඕන වෙන්නේ නැහැ. මට මේක විතරක් වුණත් ඇති. නමුත් ඔයාට ටිකක් ලොකු ස්පේස් එකක් පාවිච්චි කරන තට්ටු කිහිපයක් ගෙදරක් තියෙනවා නම් ඔයාට මේ වගේ ඩිවයිසස් එකක් හෝ කීපයක් අරගෙන ඔයාට මෙෂ් එකක් හදන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මල්ටිපල් පැක්ස් ගන්න තියෙනවා. මේක මේ සිංගල් පැක් එකක්. ඉතින් හරියට මෙෂ් නෙට්වර්ක් එකක් හදනකොට මේ වගේ කිහිපයක් අරගන්න ඕනේ. උදාහරණයක් 3-4ක් විතර අරගෙන ඔයාට හොඳ මෙෂ් එකක් හදාගන්න පුළුවන් ලොකු රේන්ජ් එකක. මට එච්චර දෙයක් අවශ්‍යතාවයක් නැහැ. සාමන් ගැතර ටෙස් කරන්න ගත්තේ මම දන්නේ නැහැ මේක කොයි විදිහට වැඩ කරයිද කියලා. නමුත් හොඳම දේ මේ ප්‍රොඩක්ට්ස් එකිනෙකට කනෙක්ට් වෙන එකට මෙෂ් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගනිද්දි බලන්න Xiaomi-ලගේ මෙෂ් නෙට්වර්කින් සපෝට් කරනවාද කියලා. ඒ වගේ මේ ගත්ත කෙනෙක් මට කියපු දෙයක් තමයි සමහරක් වෙලාවට රීජන් එකේ සේම් රීජන් එකේ තියෙන්න ඕනේ කියලා මේ routers devices connect වෙන්න නම් මම ඒක ගැන හරියටම දන්නේ නැහැ. බට් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ තියෙන රවුටර් එක වඩ පේන තියෙන Wi-Fi 7 කියලා මෙන්ෂන් කරලා තියෙනවා. සායන කූල් ඩිසයින් එකක් තියෙන්නේ. මේ බෑන්ඩ්ස් අපිට එහෙම කරන්න බෑ. හැබැයි බරනුත් ගොඩක් අඩුයි නිකන් ටොයි එකක් වගේ ෆීල් එන්නේ. RJ45 කේබල් එකක් තියෙනවා. ඒත් එකම රවුටර් එකේ පවර් කේබල් එක බලා ගන්න හම්බ වෙනවා. යූසර් ගයිඩ්ස් බලා ගන්න හම්බ වෙනවා. මේ රවුටර් එකත් අපිට Xiaomi-ලගේ home application එකට කනෙක්ට් කරලා ඒක through manage කරන්න සහ view කරන්න හැකියාව තියෙනවා. ඒත් එක මම ටග් ගාලා අනිත් ප්‍රොඩක්ට් එකට යන්නම්. මේක තමයි AX3000NE කියන mesh එක. mesh එකකට මේක ඇත්තටම මේ Wi-Fi extend එකක් වගේ වැඩ කරන්නේ. මේකෙත් අපිට මුලින්ම power adapter එක බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ අපිට තවත් paperworks ටිකක් බලා ගන්න හම්බ වෙනවා. වගේම අවසානයේ මෙන්න මේ වගේ අපිට අපේ මෙෂ් සිස්ටම් එක බලාගන්න හම්බ වෙනවා. තමයි ඩිවයිස් එක බලාගන්න පුළුවන්. RJ45 ports බලාගන්න හම්බ වෙන හතරක්. ඇතර මේකේ RJ45 ports හතරක් තියෙනවා. මේක එකකට තමයි මම මගේ router එක connect කරන්නේ. ඒ වගේම හොඳ දේ මේකේ NFC බලාගන්න හම්බ වෙනවා. ඒකත් එක්ක වගේ ඩිවයිස් එක මම හිතා tap කරලා මේකට connect කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේක intelligent විදිහට වැඩ කරනවා කියන්නේ වගේ network strength එක තියෙන විදිය අනුව මෙයා ලස්සනට Wi-Fi zone එක manage කරනවා. මේ දෙක එකට connect කරන්න පුළුවන් නම් මේ වගේ හතරක් විතර අරගෙන එකට connect කරගන්න පුළුවන්. නැත්නම් router එකත් එක්කත් මේක connect කරනවා. Wi-Fi 6 routers තියෙනවා, 6E routers තියෙනවා. මේ වගේ අවශ්‍යතාවයට අනුව ඔයාලා select කරගන්න පුළුවන්. Xiaomi-ලගේ අවසාන product එකට අපි යමු. සහන ලොකු table lamp එකක් බලාගන්න හම්බ වෙනවා. මේක LED desk lamp 2 කියන එක. ඉතින් මේකත් Amazon Alexa, Google Home එක වැඩ කරනවා. Xiaomi HyperOS එකත් එක්ක කනෙක්ට් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට පේනදී පුංචි පුංචි gadgets වල ඉඳගෙන හැමදේම Xiaomi-ලා මේ smart devices කරලා තියෙනවා. IoT devices කරලා තියෙනවා. මේක ඇතුලේ boxes කිහිපයක් තියෙනවා. පළවෙනි box එක මම හිතන්නේ base එක වෙන්න ඕනේ. ඊළඟට අපිට සුපුරුපති ලොකු paperworks එකක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපිට lamp එකේ head එක හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට තවත් box එකක් ඇතුලේ accessories වගේක් බලා ගන්න හම්බ වෙනවා. ඒක අපිට හම්බෙලා තියෙන මේ ටිකක් වෙනස් pin එකක් කියන ලංකාවේ අපිට නම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගොඩක් ඉලාට තායිවාන් වල වගේ පාවිච්චි කරන pin එකට convert කරන්න පුළුවන් කැලලකුත් දීලා තියෙනවා. මොකද මේක තායිවාන් region එකට එන එකක් නිසා සහ UK pin එකක් දීලා තියෙනවා. අවසාන වශයෙන් මේ වගේ කොටසක් ලැබිලා තියෙනවා. මේ lamp එක අපිට power එකට connect කරන්න පුළුවන්. මේක touch වගේ interface එකක් අපිට ඉස්සරහා බලා ගන්න හම්බ වෙනවා. අපිට අවශ්‍ය දේ angle කරන්න පුළුවන්. ඊතර අපිට color temperature එක වෙනස් කරන්න පුළුවන්. වගේ brightness level එක අපිට ගිනින්න පුළුවන් sliders බලා ගන්න හම්බ වෙනවා. ඒත් එකම power button එක වගේම reading mode එක සහ time එකක් set කරන්න පුළුවන්කම තියෙනවා. සහ මේ හැමදේම අපිට Google Home එකත් එක්ක Amazon Alexa එකත් එක්ක වගේම මේ smart home app එක හරහා Xiaomi-ලගේ control කරන්න පුළුවන්කම තියෙනවා. අවසාන products කිහිපේ ඉන්නේ. මේක තමයි අපි ගත්ත දෙවැනියට වැඩිම expensive item එක. මේ තමයි අපි හැමෝම දන්න AirPods Pro 3 එක. මේක මම කලින් review කරලා තියෙනවා. මේකේ review එක මම මේ විදිහට YouTube එකේ දාලා තියෙනවා. ඉතින් Pro 3 එක කියන්නේ මේ තියෙන advanced latest ගිය අවුරුද්ද release වෙච්ච Apple ලගේ Bluetooth buds design by Apple in California. මේ වගේ paperworks ටිකක් ලැබිලා තියෙනවා. මම ලොකු වෙලාවක් ගන්න නැහැ මේක අපි කලින් කරලා තියෙන නිසා. අපිට මේ වගේ තැන් බලා ගන්න හම්බෙන්නේ. මං කියවනේ දෙවැනියට වැඩිම එක්ස්පෙන්සිව් item එක කියලා. මං හිතන්නේ මේක තමයි මම අද unbox කරන items වලින් ගණන් වැඩිම දේ. ඒ තමයි Zoom ලගේ H4 essential එක. මං ගොඩාක් ඉස්සර වීඩියෝස් අද්ද ඔයගොල්ලෝ දැකලා නැත්නම් මගේ මේසෙට mic එකක් තියෙනවා. මේක තමයි Zoom H1 එක. Zoom H1 එක මං හිතන්නේ මං අවුරුදු 1.5 2ක් විතර මං විතර නෙමෙයි ඒ දවස්වල හිටපු creatorsලා හැමෝම වගේ පාවිච්චි කරන mic එකක්. මොකද Zoom කියන්නේ සෑහෙනම හොඳ quality mic එකක්. ඒ කියන්නේ අදට Zoom mics කියන්නේ සෑහෙනම quality mic එකක්. ඉතින් මම සමහරවිට පාවිච්චි කරලා තියෙන quality එක වැඩි mics වලින් එකක්. Unfortunately දවස්වල විච්ච දේවලුත් එක්ක මේ Zoom කියන brand එක ලංකාවේ එච්චර අපිට accessible brand එකක් උනේ නැහැ. ඉතින් මේකත් එක්ක ඊට පස්සේ මම Zoom H1N එකක් ගෙනාවා. මේක සෑහෙන expensive. මොකද කලින් මට මතකයි Zoom H1 එක රුපියල් 10000කට වගේ ගත්තේ. H1N කියන්නේ මේකෙම පොඩ්ඩක් අලුත් කරපු version එක. ඩොලර් ප්‍රයිස් එක සෑහෙන වැඩි වෙච්ච නිසා මේක රුපියල් 20000 30000ක් විතර වුණා. Pro වගේ එකක් මට මේකමද කියලා මතක නැහැ. දවස් රුපියල් 40000කට වගේ තිබුණේ. දැන් මේ product එක රුපියල් 80000ක් 90000ක් ලක්ෂයක් අතර විතර මුදලක් සමහරකට ලංකාවේ ඊටත් වඩා වැඩි ගණක් වෙනවා. ඉතින් මේකේ ගොඩක් දේවල් තියෙනවා. අපිට 32 bit
upload 4 track recorder මේක එකපාර අපිට tracks 4ක් ඒ කියන්නේ audio inputs 4ක් manage කරන්න පුළුවන් කම තියෙනවා මේකේ තියෙන screen එකේ ඔයාලට පේන්න ඇති මේ දේවල් ටික පෙන්නලා තියෙනවා සහ විවිධ දේවල් සඳහන් කරලා තියෙනවා VR for creators කියලා සඳහන් කරලා තියෙන zoom packaging එක මේ වගේ තමයි අපිට හම්බෙන්නේ H1 එකේ H1 මේ හැම එකේම same packaging එකක් අපිට බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ වගේ තමයි මේක ඇත්තටම මම එකපාරක් එළියට අරන් බලලා තියෙන්නේ purchase කරන්න කලින් ඉතින් මේ වගේ තමයි product එක බලා ගන්න හම්බෙන්නේ ඔයාලට පේන තියෙ display එකක් එනවා ඒත් එක මේකට අපිට batteries insert කරන්න ඕනේ මේ microphone එක පාවිච්චි කරා මේ තියෙන double A battery unfortunately මේක අර අපිට batteries charge කරන්න බෑ ඒ නිසා හොඳම solution එක මේ වගේ rechargeable battery එකකට යන එක සහ මේ වගේ charge එකකට යන එක මේ Panasonic charge එක සහ මම අරන් තියෙනවා මේ වගේ rechargeable double A batteries මේකට ඔයාලට මේ ඉදිරි කොටස පේන ඇත්තටම microphone එකක්. ඒ කියන්නේ මේක අපිට සාමාන්‍ය mic එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකට අපිට අර wind cap එකක් අරගෙන මේක ඇත්තටම professional mic එකක් වගේ feel එනවා. සහ මේක stereo experience එකක් කරන් දාන්න පේන දෙපැත්තටම තමයි මේ mic එක ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම ඒ කියන්නේ මේ අර professional level quality එකේ audio එකක් මේකෙන් record කරන්න පුළුවන්කම තියෙනවා. සෑහෙනම quality mic එකක්. ඊට අමතරව ඔයාලට පේන දේ පල්ලෙන් අපිට XLR inputs දෙකක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මම අචුටින් පෙන්නන XLR mic එක මෙතන තියෙනවා අපි unbox කරන්න. මේ වගේ mics දෙකක් ඔයාලට wired connect කරන්න පුළුවන්කම තියෙනවා. මේක හරහා ඒකේ audio එක පවා capture කරගන්න පුළුවන්. ඒ හැමදේම monitor කරගන්න පුළුවන් සහ output එකක් අරගන්න පුළුවන්. ඒ වගේ මේකට අපිට micro SD card එකක් ඇතුල් කරන්න පුළුවන්. මේක SD card එකකට මේක save වෙනවා. අපිට අවශ්‍ය volume එක control කරන්න පුළුවන්. තව line in එකක් තියෙනවා. ඔයාලට මේ 3.5 හරහා මොකක් කර microphone එකක් තියෙනවා නම් මේක connect කරගන්න පුළුවන්. ඒ වගේම line out එකක්. ඒ කියන්නේ ඔයා video එක record කරන ගමන් ඊතර පිටිපස්සේ ඉන්න කෙනෙක්ට headphone එකක් කරා මොනවද record වෙන්නේ කියලා අහන්න පුළුවන්කම තියෙනවා. මේකේ battery දාන එකක් තමයි. හැබැයි ඔයාලට direct power එක දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට power bank එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද charge එකට ගහලා මේක පාවිච්චි කරන්න එපා එකපාරට power එක disconnect වෙන්න පුළුවන්කම තියෙන හින්දා එහෙම නැත්නම් batteries එක ඔයාලට charge එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒ අනුව battery එක පාවිච්චි කරන්න නැතුව charge එකෙන් විතරක් ඔයාලට මේ microphone එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා හරි අපි ඇවිල්ලා අපේ අන්තිම products තුනට මම අර කලින් කිව්ව XLR microphone එක තමයි මේ තියෙන්නේ මේ අපි හැමෝම දන්න Rode Pod mic එක. ඔයගොල්ලෝ දැකලා තියෙන මම දැනටත් මේ වගේ mic එකක් පාවිච්චි කරනවා මගේ setup එකට. ඉතින් මේකම අමුතින් කියන්නේ දැන් ඔයගොල්ලෝ podcast එකම දැකලා තියෙන ඕන තරම් creators ලා මේක පාවිච්චි කරනවා. Rode plugin අයන Rode mic එක මේක සෑහෙන quality. ඉතින් මේකේ versions කීපයක් තියෙනවා. මේ තියෙන XLR version එක. මේක dynamic mic එකක්. මේකට ඒක නිසා power එක ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි condenser mic එකක් පැත්තට ගියත් මම කලින් condenser mic එක review කරලා තියෙනවා Boylaගේ BM1000 එක. මේ වගේ condenser mic වල අපිට power එක ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මේකට අපි phantom power එකක් පාවිච්චි කරනවා 48 volt වගේ ගානක්. ඉතින් මේ වගේ mic එක එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ විදිහට තමයි Rode mic එක බලා ගන්න හම්බෙන්නේ. මේක ටිකක් weight එකක් තියෙනවා. ඉතින් මේ mic එකට වඩා මේකේ stand එක ගණන් ඇත්තටම. මේ Rode podcast mic එක ගැන වීඩියෝ එකක් කරනම් comment එකක් දාන්න මම මේකේ full review එකක් හදන්නම්. ඉතින් මේ විදිහට තමයි mic එක බලා ගන්න හම්බෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට family ඇති කියලා මං හිතනවා. ඉතින් මේකත් එක්ක අපිට XLR cable එකක් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. මේකත් එක්ක මම හිතන්නේ user guide එකක්වත් හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් 40000කට වගේ ආසන්න ගානකට අපිට pod mic එක ගන්න පුළුවන්. මේකේ stand එක රුපියල් 50000 60000 වගේ range එක යනවා. හරි අන්තිම products දෙක මේ තියෙන Logitech brand එකකින් එන web camera එකක්. ඉතින් Logitech ලගේ web cameras ලොකු range එකක් තියෙනවා. මේ තියෙන BRIO 300 කියන camera එක. මේකේ තියෙන විශේෂත්වය මේක 2 megapixel camera එකක්. හැබැයි 1080p 30 fps record කරන්න පුළුවන්. ඊට වඩා අඩුවටත් අපිට web cameras Logitech ලගේ බලා ගන්න හම්බෙනවා. හැබැයි මේක decent level එකේ web camera එකක්. දල වශයෙන් ලංකාවේ සල්ලි වෙන රුපියල් 20000ක් 25000ක් අතර වගේ range එකේ යයි. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ range එක රුපියල් 8000 9000 වගේ range එකෙන් පටන් ගන්නවා 100 කියලා වගේ යන එකක්. මේක 300 එකක්. ඒ වගේම මේ range එක යන රුපියල් 80000 වගේ කිට්ටු වෙන එකක්. මේක 100 එකත් එක්ක වෙනස් වෙන පොඩි පොඩි හේතු ටිකක් තියෙනවා. එකක් තමයි මේකේ තියෙන මේ wide angle ගතිය සහ quality එක. ඉතින් මේ වගේ තමයි බලා ගන්න හම්බෙන්නේ. අපි අපේ අවසාන product එකට යන්නේ. මේක තමයි MSI Pro MP165E6 කියන portable monitor එක. මේක 16 inch portable monitor එකක්. මේකේ built-in speakers තියෙනවා, mount කරන්න පුළුවන්කම තියෙන L-shaped cable එකක්, ඒ වගේම tripod mount එකක් බලා ගන්න හම්බෙනවා, type C power display එකක් බලා ගන්න හම්බෙනවා වගේ portable design එකක් තියෙනවා කියලා සඳහන් කරනවා. මේක MSI brand එකෙන් එන 16 inch monitor එකක්. අපිට මේ වගේ පවුච් එකක් ඇතුළේම තමයි මේක හම්බෙලා තියෙන්නේ. ඒක සෑහෙන cool. අපිට මේ වගේ තමයි මොනිටර් එක බලා ගන්න හම්බෙන්නේ. ඔයාලට පේනද මේක matte finish එකක් තියෙන්නේ. සහ පසුපස අපිට මෙන්න මේ වගේ බලා ගන්න හම්බෙන්නේ. අඳුම දෙතා අපිට මොකද stand එකක් connect කරන්න දෙයක් නෑ. අපිට මෙන්න මේ කොටස මේ වගේ stand එකක් වගේ extend කරගන්න පුළුවන්කම තියෙනවා. අපිට අවශ්‍ය angle එකෙන් මෙන්න මේ විදියට. ඒක science table එහෙම වැටෙන්නේ එහෙම යන්නේ නැහැ. සහ side එක අපිට HDMI port එකක් වගේම type C ports දෙකක් බලා ගන්න හම්බෙනවා. ඒක අනිත් side එක අපිට headphone port එකකුත් බලා ගන්න හම්බෙනවා. තවත් controllers වගේක් එක්ක. ඒක accessories විදියට අපිට quick start guide එකක් බලා ගන්න හම්බෙනවා. තවදුරටත් අපිට type C to C cable එකක් බලා ගන්න හම්බෙනවා. direct ම වගේ laptop එකට connect කරලා power කරන්න පුළුවන්. ඒ
USB to Type C එකක් බලා ගන්නත් හම්බෙනවා. ඔයාලට නැවතත් ඔයගේ laptop එකේ තියෙන standard A port එකට connect කරන්න පුළුවන්. සහ මේ තියෙන HDMI to HDMI cable එකක් L shaped HDMI cable එකක් තියෙන්නේ. ඉතින් Acer වගේ brands වල මම තවත් දැක්කා මේ monitor එකම තියෙනවා available වෙලා micro HDMI එක. නමුත් මට HDMI වලට යන එක ලේසි නිසා තමයි මම මේ monitor එක select කරගත්තේ. මේක decent color expect කරන්න පුළුවන් හොඳ contrast එකක් තියෙන 1080p panel එකක්. ඒ වගේම මේක IPS panel එකක්. ඉතින් මේ විදිහට තමයි මගේ Taiwan tech haul එක අවසන් වෙන්නේ. මම ගොඩක් products unbox කරා. මම unbox experience එක ඔයගොල්ලොත් එක්ක share කරා. මෙතන ඔයා කැමති product එක මොකක්ද කියලා බලන්න comment එකක් දාන්න. SAG channel එක subscribe කරන්න මේ video ආයෙ හම්බෙලා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.